ගයිස් වටලප්පම් කන්න අපි හැමෝම කැමති. ඒත් හොඳ රස වටලප්පමක් හදාගන්න අපි ඉන්න රටවල් අනුව ඒවට ගැලපෙන ඉන්ග්‍රීඩියන්ට්ස් හොයාගන්න එක තමයි ලොකුම ටාස්ක් එක. ඉතින් මගේ වයිෆ්ටත් එයාගේ යාළුවෝ සෙට් එක එකතු වෙලා පන්සලකට දෙන දානකට වටලප්පම් ටිකක් හදලා දෙන්න සෙට් වුණා. පිටරට ඉදි තියෙන අමාරුම දේ තමයි මේකට හරියන ඉන්ග්‍රීඩියන්ට්ස් හොයාගන්න එක. එයා ඉතින් වැඩ පටන් ගත්තේ ඉස්සෙල්ලා මේ වගේ බිත්තර 10ක් අරගෙන කඩලා දාලා හොඳට සටපටි කරලා බිත්තර ඔක්කොම ටික මික්ස් වෙන විදිහට ගහ ගන්න ඕන. ඊට පස්සේ මේ වගේ හකුරු කෑල්ලක් අරගෙන පොඩි පොඩියට කපලා අන්නේ බිත්තර මිශ්‍රණයත් එක්ක එකතු කර ගන්න ඕන. ඊට පස්සේ සීනි ටිකකුත් දාලා හොඳට මික්ස් කරන්න කියලා මට දුන්නා. ඊට පස්සේ මට හරියට මික්ස් කරන්න දන්නේ නැහැ කියලා මට බයින ගමන් සීනි ටික දාලා මෙන්න මේ වගේ කරගත්තා. කරපු සීනි ටික මෙන්න මේ වගේ පැත්තකින් අරන් තියාගෙන ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුයි මෙන්න මේ ජපන් මිල්ක් මේඩ් එකයි දාලා හොඳට මික්ස් කර ගන්නවා. ඊට පස්සේ කරපු සීනි ටික දාලා කාඩමන් සිනමන් එහෙම දාලා හොඳට මෙන්න මේ වගේ ආයෙත් මික්ස් කර ගන්නවා චොක්ලට් පාට වෙනකම්. ඊට පස්සේ වැනිලා එසන්ස් ටිකක් දාගෙන මෙන්න මේ වගේ භාජනයකට පෙරලා shift කරගෙන ලිපේ තියලා හොඳට තැම්බෙන්න ඇරලා අරගෙන නට්ස් ටොපින් ටිකකුත් දාලා කාලා බලන්න කියලා දුන්නා. මංම පුදුම වුණා මගේ වයිෆ්ට මෙච්චර හොඳට වටලප්පම් හදන්න පුළුවන්ද කියලා. ඕගොල්ලන්ගේ සෙට් එකේ ඉන්න වටලප්පම් කන්න කැමති යාළුවට ෂෙයා කරලා කියන්න වටලප්පම් කන්න ඕන නම් මෙන්න හදාගන්න විදිහක් තියෙනවා කියලා.